Baby's Diary our YouTube channel. ඔයාලව ආදරෙන් පිළිගන්නවා අපගේ YouTube channel එකට. අද මම ඔයාලට පෙන්නන්නේ මගේ hospital bag එක මම කොහොමද හදාගත්තේ කියලා. මට හිතෙනවා pregnant අම්මලාට මේක ගොඩක් වැදගත් වෙයි කියලා. ඒ නිසා මට හිතුණා ඔයාලත් එක්ක මේක share කරගන්න. මාත් ගොඩක් videos බලලා දන්න අයගෙන් අහලා තමයි මේ දේවල් හදාගත්තේ. ඉතින් අපි බලමු කොහොමද මම මගේ hospital bag එක හදාගත්තේ කියලා. දිගටම වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න කියලා ආරාධනා කරනවා. ඒ වගේම Baby's Diary අපේ YouTube channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. සාමාන්‍යයෙන් අපි hospital bag එකක් හදාගන්නේ මාස 7ක් වගේ වෙද්දී ඒ වුණාට ඉතින් pregnant අම්මලාට තියෙන issues එක්ක ඒ දේවල් සාමාන්‍ය වෙනස් වෙන්න උනත් පුළුවන්. ඒ නිසා තමන්ට මං හිතන්නේ තමන්ට පුළුවන් විදිහට මේ දේවල් කරගත්තත් ප්‍රශ්නයක් නැහැ කියලා මට නම් හිතෙනවා. එහෙනම් අපි බලමු මම මගේ hospital bag එක හදාගත්තේ කොහොමද කියලා. මම මටයි බබාටයි වෙන වෙනම bags දෙකක් හදාගෙන තියෙනවා. අපි මුලින්ම බලමු බබාගේ bag එක මම කොහොමද හදාගත්තේ කියලා. මේ තමා බබාගේ labor room bag එක. මම මේකට baby nappies 3ක් ඇඩ් කරගත්තා. 18 size එකෙන් එකක්. ඒ වගේම 22 size එකෙන් දෙකක් ඇඩ් කරගත්තා. මට හිතෙනවා 22 size එක හොඳයි කියලා. ඒ නිසා මම ඒකෙන් දෙකක්ම ඇඩ් කරගත්තා. ඒ වගේම baby frock දෙකක් මම ඇඩ් කරන් තියෙනවා. ඒ වගේම wool suit එකක්, baby mittens. ගොඩක් වෙලාවට wool suit එකත් එක්ක අපිට mittens හම්බෙන්නේ නැහැ. ඒව අපිට වෙනමම තමා ගන්න වෙන්නේ. ඊට අමතරව baby panel දෙකක්, baby towel එකක්, පෙකණි කටු එකක් කියලා තියෙන්නේ. මම කෝකටත් දෙකක් එකතු කරගත්තා. මොකද එකක් හරි damage වුණොත් අපිට තව එකක් තියෙනවනේ. ඒ නිසා මම දෙකක්ම එකතු කරගත්තා. ඒ වගේම baby ribbon මම අවශ්‍ය වුණොත් කියලා යාර දෙකක් විතර එකතු කරගත්තා. ඒ වගේම සුදු ඩිමයිකොල එහෙම නැත්නම් සුදු පත්තර දෙකක් විතර එකතු කරගන්න කියලා තියෙනවා. මට ඒක කලින් ඔයාලට කියන්න අමතක වුණා. මම මේ දෙකත් එකතු කරගත්තා බබාගේ labor room bag එකට. මේ තියෙන්නේ ward එකට අවශ්‍ය වෙන බඩු. මම washing items කියලා වෙනමම ziploc bag එකක් හදාගත්තා බබාට. ඒකට මම ඇඩ් කරගත්තේ cotton ball packet එකයි, wet wipes packet එකක්, wash clothes, ඒ වගේම අපිට කියලා නෑ baby diapers ඕන වෙයි කියලා. මට හිතුණා කෝකටත් diapers දෙකක් විතර ඇඩ් කරගත්තත් හොඳයි කියලා. මේ තියෙන්නේ ward එකට අවශ්‍ය වෙන baby nappies, baby frocks. මම ඒ ටික වෙනමම ziploc bag එකක් හදාගත්තා. මේකට මම baby nappies 18 size එකෙමුත් 22 size එකෙමුත් baby nappies 20ක් විතර එකතු කරගත්තා. ඒ වගේම baby frock 15ක් මම එකතු කරගෙන තියෙනවා. ඊට අමතරව මම මේකට tunnel suit එකක්, baby hat, socks, mitten set එකක් ඇඩ් කරගත්තා. ඒ වගේම මේකේ තියෙන්නේ baby panel දෙකක්, cot sheet එකක්, rubber sheet එකක්, ඒ වගේම baby blanket එකක්, baby towel දෙකක් මම මේකට එකතු කරගෙන තියෙනවා. මේ දේවල් එකතු කරලා තමයි මම මගේ බබාගේ hospital bag එක හදාගත්තේ. දැන් අපි බලමු මම මගේ hospital bag එක හදාගත්තේ කොහොමද කියලා. මේ තියෙන්නේ මගේ hospital bag එක. මම ඔයාලට පෙන්නන්නම් මම මොනවද මේකට එකතු කරගත්තේ කියලා. මේ තියෙන්නේ මගේ labor room bag එක මම හදාගත්ත විදිහ. මේකට මම එකතු කරගෙන තියෙනවා චීත දෙකකුයි bed jacket දෙකක්. එක චීතයක් අනිවාර්යයෙන්ම චීතයකුයි bed jacket එකකුයි අනිවාර්යයෙන්ම සුදු පාට එකක් වෙන්න ඕන. මොකද cesarean සැත්කමකට ගත්තොත් අපිට අවශ්‍ය වෙනවා. ඊට අමතරව මම loops pad packet එකක්
බ්ලේඩ් එකක්, වස්ති බොටල් එකක්, ඒ වගේම ගෝස් රෝල් එකක් සහ ගාබේජ් බෑග් දෙකක් මම මේකට එකතු කරගෙන තියෙනවා. මේ විදිහට තමයි මම මගේ ලේබර් රූම් බෑග් එක හදාගත්තේ. දැන් බලමු මම වෝඩ් එකට අවශ්‍ය වෙන බඩු ටික කොහොමද හදාගත්තේ කියලා. මම මේ සිප්ලොක් බෑග් එකට ඇඩ් කරගෙන තියෙන්නේ සැනිටරි අයිටම්ස් කිහිපයක්, ටිෂු පැකට් එකක්, තවත් ලූප්ස් පෑඩ් පැකට් එකක්, ඒ වගේම මාස්ක් කිහිපයක්, තව පොකට් ටිෂු පැකට් එකකුත් මම එකතු කරගත්තා. ඒ වගේම මම මේ බෑග් එකට එකතු කරගත්තේ washing items. මේකට මම towel එකක්, baby powder එකක්, cologne එකක්, baby cream එකක්, baby soap එකක්, ඒ වගේම baby shampoo එකක්, toothbrush එකක්, toothpaste එකක්, ඒ වගේම පොඩි ziploc bag කීපයක්, පනාවක්, ඒ වගේ දේවල් මම මේකට ඇඩ් කරගෙන තියෙනවා. මේ බෑග් එකට මම එකතු කරගෙන තියෙන්නේ බෙඩ් ජැකට් උයි චීතයි. මම බෙඩ් ජැකට් 3ක්, චීත 3ක් එකතු කරගත්තා. ඊට අමතරව ඔයාලා ගෙදර ඉඳන් යද්දී ඇඳගෙන හොස්පිටල් එකට ඇඩ්මිට් වෙන්න යද්දී ඇඳගෙන යන්න බෙඩ් ජැකට් එකක් චීතයක් තියාගත්තා නම් හොඳයි කියලා මට හිතෙනවා. මම ඒවා වෙනමම බෑග් එකකට එකතු කරගෙන තියෙනවා. ඒකට මම ස්ලිපර්ස් දෙකකුත් ගත්තා. මොකද අලුතින් පුළුවන් නම් ස්ලිපර්ස් දෙකක් ගන්න එක හොඳයි. ලිස්සන්නේ නැති. Tamanට මේ පහසු ස්ලිපර්ස් දෙකක් මේකට තෝරගන්නවා නම් හොඳයි කියලා මට හිතෙනවා. මේකට මම මේ බෑග් එකට මම එකතු කරගත්තේ බෙඩ් ෂීට් උයි කොට්ට උරයි, පාට බෙඩ් ෂීට් එකක්, ඒ වගේම සුදු පාට බෙඩ් ෂීට් එකක්. ඊට අමතරව සුදු පාට කොට්ට උරයක් මම මේකට එකතු කරගෙන තියෙනවා. මේ විදිහට තමයි මම මගේ හොස්පිටල් බෑග් එක හදාගත්තේ. ඊට අමතරව අපිට වූල් බෑන්ඩ්ස්, රිබන්, ඒ වගේ දේවල් මොකද අපිට කොණ්ඩ ගොතා ගන්න කියලා කියනවා. එතකොට ඒ වගේ දේවල් අපිට අවශ්‍ය වෙනවා. ඊට අමතරව අපිට බබාව සෝදාන්න ඕන මේ වගේ බෝල් එකක් අපිට ගේන්න කියලා තියෙනවා. ඒකත් අපි එකතු කරගන්න ඕන. බෝඩ් එකේදී අපිට මේවා ඕන වෙනවා. ඒ වගේම බබාව ගෙදර අරගෙන ඉන්න දවසට අවශ්‍ය වෙයි කියලා මම මාවල් බ්ලැන්කට් එකක්, වෙනමම පැනල් සූට් එකක් ලෑස්ති කරලා තියාගත්තා. ඒ වගේම අනිවාර්යයෙන්ම ඔයාලා හොස්පිටල් එකට ඇඩ්මිට් වෙද්දී ක්ලිනික් බුක් එක VOJ channel කරපු ඒ ෆයිල් එක අරගෙන යන්න අමතක කරන්න එපා. ඊට අමතරව බබාගේ බර්ත් සර්ටිෆිකේට් එක හදන්න අපිට හස්බන්ඩ්ගේ මගේ උප්පන්න බර්ත් සර්ටිෆිකේට් දෙකක් එකතු කරගන්න ඕන. ඒ වගේම මැරේජ් සර්ටිෆිකේට් එක, තව ID කොපි දෙකකුත් එකතු කරගෙන වෙනමම ඩොකියුමන්ට් ෆයිල් එකක් අපි හදා ගන්න ඕනේ. මේ ටික තමයි අපිට අවශ්‍ය වෙන ඩොකියුමන්ට්ස්. තව ඔයාලට අවශ්‍ය වෙනවා කියලා හිතනවා නම් පොතක් පෑනක් වගේ එකතු කරගත්තත් හොඳයි කියලා හිතනවා. මේ විදිහට තමයි මම මගේ හොස්පිටල් බෑග් එක හදාගත්තේ. දැන් අපි මේ බෑග්ස් ටික ඔක්කොම ආයෙත් මගේ බෑග් එකටම එකතු කරගමු. මේ විදිහට තමයි මම බබාගේ මගේ හොස්පිටල් බෑග් එක හදාගත්තේ. ඊට අමතරව අපිට වෝඩ් එකේදී උණු වතුර බෝතලයක් අවශ්‍ය වෙනවා. මොකද බබාව සෝදන්න ඕනුනොත් හරි මට තේ එකක් හදාගන්න හරි ඕනුනොත් ඒ දේවල් වලට. ඒ වගේම තමයි කිරිපිටි, සීනි, තේකොළ, බිස්කට්, ඒ වගේ පොඩි කෑම වර්ග ටිකක් වලට අරන් යන්න පුළුවන් නම් හොඳයි. ඒ වගේ දේවල් තමයි අපිට වෝඩ් එකේදී අවශ්‍ය වෙන්නේ. තව කෝප්පයක්, පිඟානක්, අන්න ඒ වගේ දේවල්, garbage bags, මොකද අපි පාවිච්චි කරපු දේවල් තියෙනවා නම් අපිට ඒ දේවල් අයින් කරන්න ඒවා garbage bag ටිකක් එකතු කරගෙන යන්න පුළුවන් නම් හොඳයි. මේ දේවල් තමයි සාමාන්‍යයෙන් අපිට අවශ්‍ය වෙන්නේ.
ඒ වගේම කියන්න ඕන අම්මලා මම මේ රෙදි ඔක්කොම බේබි නැපි වොෂ් වලින් සෝදලා වේලලා අයන් කරලා තමයි සිප්ලොක් බෑග් වලට දාලා පැක් කරගෙන තියෙන්නේ. ඒක මට මුලින්ම කියන්න අමතක වුණා. ඒ වගේම කියන්න ඕන මම බබාගේ බෑග් එකේ මගේ බෑග් එකේ මගේ නමයි හස්බන්ඩ්ගේ ෆෝන් නම්බර් එකයි වෙනමම අලව ගත්තා. ඒ වගේම තමයි අම්මලා ඔයාලට පුළුවන් නම් සිප්ලොක් බෑග් වලත් තමන්ගේ නම අලව ගන්න පුළුවන් නම් හොඳයි. විශේෂයෙන්ම ලේබර් රූම් බෑග් එකේ එහෙම. ඒ වගේම තමයි අපිට ගොඩක් වෙලාවට ලූප් පැඩ්ස් ගේන්න කියලා තියෙනවා. සමහර වෙලාවට අපිට ඒවා අඳින්න අපහසු නම් නෝමල් පැඩ්ස් උනත් අඳින්න පුළුවන්. ඒ නිසා අන්ඩර්වෙයර්ස් වෙනමම ඔයාලා පුළුවන් නම් අරන් යන එක තමයි හොඳ. මේ මගේ ෆස්ට් බේබි. ඉතින් මටත් මගේ අනුව දෙයක් තියෙනවා නම් ඔයාලා කමෙන්ට් කරන්න. ඒ වගේම තමයි මේ දේවල් හොස්පිටල් එකෙන් හොස්පිටල් එකට වෙනස් වෙන්න පුළුවන්. තව ගවර්න්මන්ට් හොස්පිටල් එකක් ප්‍රයිවට් හොස්පිටල් එකකුණත් මේ දේවල් වෙනස් වෙන්න පුළුවන්. ඔයාලට මේ වීඩියෝ එක වැදගත් වුණා කියලා හිතෙනවා නම් යාළුවෝ අතර ෂෙයා කරන්න. ඒ වගේම බේබීස් ඩයරි අපේ YouTube channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. මේ වගේ අම්මලාට බබාලට වැදගත් වෙන වීඩියෝ බලන්න දිගටම බේබීස් ඩයරි අපේ YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න කියලා මම ආදරෙන් ඉල්ලනවා.